මෙලි වලින් පළමු පරිච්ඡේදය. සුපිරි මනසක්, සුපිරි ජීවිතයක්. අපි හැමෝටම එක දෙයක් ඕන නේද? ඒ තමයි සතුටින් ඉන්න එක. ඔබත් මමත් අපි දන්න හැමෝම සතුටින් ඉන්න කැමති. ඒ වගේම තමයි අපි ඔක්කොම හොඳ ජීවිතයක් ගත කරන්න ආසයි. මේ හැම දෙයකටම මුල් වෙන්නේ සතුට. අපේ හිත සතුටින් පිරීලා තියෙනවා නම් අන්න එතනයි සාර්ථකත්වය තියෙන්නේ. දැන් අපි මේ පොතේදී කතා කරන්න යන්නේ මොකක්ද? අපේ ජීවිතය කොහොමද සතුටින් ගෙවන්නේ කියලා. කවුද මේ අපි කියන්නේ? ඒ තමයි ඔබයි මමයි. මම ඔබත් එක්ක එකතු වෙලා පුංචි ගවේෂණයක් කරන්නයි හදන්නේ. ඔබ මාත් එක්ක මේ ගමනට එකතු වෙයි කියලා මම හිතනවා. අපි මොනවද ගවේෂණය කරන්න යන්නේ? අපේ මොළය ගැන, මොළය ඇතුලේ හැදෙන මනස ගැන, අපේ හැඟීම් ගැන, චිත්ත වේග ගැන, හිතේ එන අදහස් ගැන, අපේ හැසිරීම ගැන, අපි කරන දේවල් සහ ඒවායේ බලපෑම. මේ වගේ දේවල් ගැන ලෝකයේ ගොඩක් විද්‍යාඥයෝ හොයලා බලලා තියෙනවා. ඒ අය විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පරීක්ෂකයන් අතර මනෝවිද්‍යාඥයන්, ස්නායු විද්‍යාඥයන් සහ මනෝවෛද්‍යවරු වගේම මනෝවිද්‍යාත්මක පරීක්ෂකයනුත් ඉන්නවා. මේ පරීක්ෂණ වලින් ගොඩක් දේවල් අපේ ගවේෂණයට උදව් වෙනවා. ලෝකයේ පුරා ඉන්න මේ පරීක්ෂකයෝ පරීක්ෂණ කරලා මොනවාද හොයාගත්තේ? ඒ තමයි ඔබ ගැනයි මා ගැනයි. අපි දෙන්නම දැනට ලෝකයේ දන්න හොඳම මොළයකට හිමිකම් කියන මහා බලයක් තියෙන සත්ත්ව කාණ්ඩයකට අයිති වෙනවා. ඒ මිනිසා. මිනිස් මොළය හරි පුදුමයි. ඒ කියන්නේ ඔබගේ මොළය හරි පුදුමයි. මිනිස් මොළය අවුරුදු මිලියන ගණනක් තිස්සේ වර්ධනය වුණා. ශිෂ්ටාචාර පහු කරමින් මොළය අත්දැකීම් එකතු කරගත්තා. අද ඔබ සතු වෙන්නේ මහා විද්‍යාඥ අයින්ස්ටයින්ට වඩා බොහෝ අත්දැකීම් පිරුණු මොළයක්. අයින්ස්ටයින් නොදකපු දේ අද ඔබ දකිනවා. අයින්ස්ටයින්ට අත් නොවිඳපු දේ ඔබ අද අත්විඳිනවා. අයින්ස්ටයින් නොදකපු හීන ඔබ දකිනවා. මිනිස් මොළය විසින් කරන ලද අද්විතීය නිර්මාණ තුලින් අපේ අත්දැකීම් දියුණුවටපත් තියෙනවා. ස්මාර්ට්ෆෝන් එකක් අතට ගන්න ඔබගේ හත් හැවිරිදි දරුවා නැත්නම් සහෝදරිය ක්ෂණිකව එය ක්‍රියාත්මක කරනවා. ගේම් එක ඩවුන්ලෝඩ් කරනවා. YouTube වීඩියෝවක් හොයාගන්නවා. මෙහි සිට කිලෝමීටර් දහස් ගණනක් දුර රටක ඉන්න කෙනෙකුට කතා කරනවා. ඒ වුණාට මේ දේවල් කරන්න අයින්ස්ටයින්ටවත් ඔහුගේ මොළයටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ කිසි ලෙසකින්වත් අයින්ස්ටයින්ගේ බුද්ධිමය ධාරිතාව හෝ ප්‍රතිභාව ගැන සංසන්දනයක් කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් දියුණුවන ලෝකයේ අපේ අත්දැකීම් පුළුල් කර තිබෙනවා. ලෝකයේ ජයගත් විශිෂ්ටයන්ගේ මොළයට ව්‍යුහමය වශයෙන් සමාන වූ මොළයක් ඔබ සතු. එසේම ඔවුනුත් ඔබත් අතර භෞතිකමය වෙනසක් ඇතැයි විශ්වාස කරන්නට මට හේතුවක් නැහැ. ඔබත් ඔබගේ වීරයාත් භෞතිකව අංග සම වූ දෙදෙනෙක්. එහෙත් ඔබට තවමත් ලෝකය ඔබ හිතන ලෙස කලබන්නට හැකි වුණේ නැද්ද? ඔබගේ සාර්ථකත්වයේ විභවයට එළඹෙන්නට හැකි වුණේ නැද්ද? එහෙනම් මේ ඇයි? දැන් අපි පොඩි අභ්‍යාසයක් කරමු. ලියන්න නැත්නම් හිතන්න. ඔබ සහ ස්ටීව් ජොබ්ස් අතර ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම් මොනවාද? ඔහු සුදුයි ඔබ කළුයි වගේ නොවැදගත් වෙනස්කම් හැරුණ විට ඔබට පැහැදිලි වෙනසක් හඳුනාගත නොහැකි. ඔබගේ මොළයේත් ඔහුගේ මොළයේත් වෙනසක් හඳුනාගත නොහැකි. අපේ මොළය ඇත්තටම 3 කොටසකින් හැදිලා තියෙනවා. මේ 3 කොටස එකතු වෙලා තමයි අපි මේ තරම් පුදුමාකාර වැඩ කරන්නේ. මේ 3 කොටස මොනවාද? සිතන මොළය, ක්‍රියා කරන මොළය සහ ජීවත් කරන මොළය. මුලින්ම බලමු අපි සිතන මොළය ගැන. මේකට කියනවා නියුරෝකොටොක්ස් කියලා. මේක තමයි අපේ මොළයේ ඉස්සරහම තියෙන කොටස. මේක තමයි අපිව අනිත් සත්තුන්ගෙන් වෙනස් කරන්නේ. මේ කොටසෙන් තමයි
අපි හිතන්නේ, තේරුම් ගන්නේ, මතක තියාගන්නේ. ඔබ මේ දැන් මේ පොත කියවන්නෙත් මේ කොටසේ. මේ කොටස හරිම කැමති අලුත් දේවල් ඉගෙන ගන්න. ඊළඟට තියෙනවා ක්‍රියා කරන මොලේ. මේකට කියනවා ශීරපායි මොලේ කියලා. මෙතනින් තමයි අපේ ඇඟේ ඇතුලේ තියෙන රසායනික දේවල් පාලනය කරන්නේ. ඔබට hina යන්නේ, දුක හිතෙන්නේ, තරහ යන්නේ මේ කොටස නිසා. අන්තිමට තියෙනවා ජීවත් කරන මොලේ. මේකට කියනවා උරග මොලය කියලා. මේක තමයි පරිණාමයෙන් පරිණාම කොටස. මේක තියෙන්නේ මොලේ පිටිපස්සේ. මේකෙන් කරන්නේ අපේ මූලික වැඩ. හුස්ම ගන්න එක, හදගැස්ම වගේ දේවල්. දැන් හිතලා බලන්න. ඔබ මේ කියවන්නේ සිතන මොලේ. ඒත් ඒ අතර ඔබගේ හදවත ගැහෙනවා. හුස්ම ගන්නවා. ඒව කරන්නේ ජීවත් වෙන මොලේ. ඒ අතර ඔබට මේක කියවද්දි සතුටක් දැනෙනවා නම් ඒක වෙන්නේ ක්‍රියා කරන මොලේ. මේක අපේ මොලේ ගැන ඉතාම ප්‍රාථමික සහ සරල පැහැදිලි කිරීම. අපි පියවරෙන් පියවර තේරුම් ගනිමින් ඉදිරියට යමු. පුදුමයි නේද? මේ තුන් කොටසම එකට වැඩ කරලා තමයි අපි මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරියට කම්පියුටර් එකක් වගේ. හැබැයි කම්පියුටර් එකකට වඩා ගොඩක් සංකීර්ණයි. සිතන මොලය. මේක තමයි අලුත් දේවල් ඉගෙන ගන්න. උදාහරණයකට ඔබ පොත කියවනකොට සිතන මොලේ ඒ ගැන හිතනවා. ක්‍රියා කරන මොලේ. මේක තමයි අපේ හැඟීම් පාලනය කරන්නේ. ඔබ පොත කියවලා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තම ඒ ගැන සතුටක් දැනෙන්නේ මේ කොටස නිසා. ජීවත් කරන මොලේ. මේක තමයි හුස්ම ගන්න එක, හදවත ගැහෙන එක වගේ දේවල් කරන්නේ. ඔබ මොනවා කළත් මේක නිතරම වැඩ කරනවා. මතකය. මේක තමයි අපි ඉගෙන ගන්න දේවල් ගබඩා කරන තැන. මේ විදිහට තමයි මොළය කොටස් තුන එකට වැඩ කරන්නේ. ඒ නිසා තමයි අපි අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒව මතක තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒව ගැන හැඟීම් දැනෙන්නේ. අපි දැන් කතා කරමු අපේ මතකය ගැන. මතකය කියන්නේ අපේ මොළයේ තියෙන මායාකාරී දෙයක්. ඒක හරියට පුංචි ගබඩාවක් වගේ. හැබැයි මේක සාමාන්‍ය ගබඩාවක් නෙමෙයි. මේක හරි පුදුම විදියේ ගබඩාවක්. අපේ මතකය වර්ග 3කට බෙදන්න පුළුවන්. මේව තමයි සංවේදී මතකය, කෙටි කාලීන මතකය සහ දීර්ඝ කාලීන මතකය. මේ එක එක මතක වර්ගය වැඩ කරන්නේ වෙනස් විදියට. ඒ ගැන දැන් අපි කතා කරමු. සංවේදී මතකය. පළවෙනි එක තමයි සංවේදී මතකය. මේක හරියට කැමරාවක් වගේ. ඔබ යමක් දකිනවා, අහනවා, දැනෙනවා. ඔන්න ඒක ඔක්කොම අල්ලගන්නේ මේ සංවේදී මතකේ. හැබැයි මේක හරිම කෙටි කාලයකට තමයි ඒ දැක්ක, ඇසුව, දැනුණ දේවල් තියාගන්නේ. ඒ කියන්නේ තප්පර කිහිපයක් විතර. උදාහරණයක් කියනවා නම් ඔබ පාරේ යනකොට වාහනයක් ගියා කියමු. ඒ මොහොතේ ඔබ දැක්ක දේ තියෙන්නේ සංවේදී මතකේ. ඒ කොටස ඒක ගොඩක් වෙලා එතන තියෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ ඔබ වෙන දෙයක් දකිනවා. ඒක ආයේ සංවේදී මතකයට එනවා. මේක නිතරම මාරු වෙමින් තියෙනවා. ඔබ එකම වෙලාවෙ කොච්චර දේවල් දකිනවද? ඔබට ඇහෙනවද? ඒත් ඒවා ක්ෂණිකව මැකිලා යනව නේද? කෙටි කාලීන මතකය. ඊළඟට තියෙන කෙටි කාලීන මතකය. මේකට කියන්නේ වැඩ කරන මතකය කියලා. මේක තමයි ඔබ දැන් කරන වැඩවලට උදව් වෙන්නේ. උදාහරණයක් විදියට ඔබ දුරකථන අංකයක් මතක තියාගන්න හදනවා කියමු. ඒක ඔබ මතක තියාගන්නේ කෙටි කාලීන මතකය. ඔබ ඒ අංකය ඩයල් කරලා ඉවර වෙනකන් විතරයි ඒක මතක තියෙන්නේ. ඊට පස්සේ ඒක අමතක වෙනවා. අන්තිමට තියෙන්නේ දීර්ඝ කාලීන මතකය. මේක තමයි අපේ මොළයේ තියෙන විශාලම ගබඩාව. මේකේ තමයි අපේ ජීවිතයේ වැදගත් සිදුවීම් ගොඩක් කල් තියෙන්නේ. ඔබගේ උපන්දිනය, පාසලේ පළමු දවස, යහළුවන්ගේ නම් වගේ දේවල් මෙතන තැන්පත් වෙලා තියෙනවා. මේවා අවුරුදු ගණන් තිස්සේ මතක තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉගෙනගත්තු දේවල්, ඔබගේ දිනදා ජීවිතයට අවශ්‍ය හැකියාවන් ගැන මතක, මේ ඔක්කොම තියාගන්න මේ දීර්ඝ කාලීන මතකය. අපි මේ මතක පද්ධතිය වැඩ කරන්නේ කොහොමද? ඒවා කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියලා
ඉස්සරහට කතා කරමු. දැන් අපි බලමු මේ මතක වර්ග තුන එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හිතන්න ඔබ අලුත් යහළුවෙක් හමු වුණා කියලා. මුලින්ම ඔබ ඒ යහළුවාව දකිනකොට ඒ තොරතුරු සංවේදී මතකයට එනවා. ඊට පස්සේ ඔබ ඒ යාළුවා එක්ක කතා කරනකොට ඒ තොරතුරු කෙටිකාලීන මතකයේ තියෙනවා. ඔබ ඒ යාළුවා එක්ක වැඩිපුර කාලයක් ගත කරනවා නම් ඒ යාළුවා ගැන තොරතුරු දීර්ඝකාලීන මතකයට යනවා. මේ විදිහට තමයි අපේ මොළයේ තොරතුරු හසුරවන්නේ. ඒක හරියට කම්පියුටර් එකක් වගේ. මුලින්ම තොරතුරු එනවා, ඊට පස්සේ ඒවා සැකසෙනවා, අන්තිමට ගබඩා වෙනවා. ඒත් මතක තියාගන්න අපේ මොළය කම්පියුටර් එකකට වඩා ගොඩක් සංකීර්ණයි. ඒක නිතරම වෙනස් වෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න. කම්පියුටර් එකක් අලුත් දෙයක් ඇතුළත් කරත් ඇරෙන්න ඒකට තොරතුරු හරි සිද්ධාන්ත හරි අදහස් හරි ගොඩ නැගෙන්නේ නැහැ. ඒ වගේම කම්පියුටර් එකට හැඟීම් දැනෙන්නේ නැහැ. නමුත් මොළයට මේ හැම දෙයක්ම තියෙනවා. එයා මේ මොහොතේ වෙනස් වෙනවා. දැන් හිතන්න ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියලා. ඒක වෙන්න පුළුවන් බයිසිකල් පදින්න ඉගෙන ගන්න එක. නැත්නම් අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක. මේ වගේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ඔබගේ මොළයේ තියෙන නියුරෝන අලුත් විදියකට සම්බන්ධ වෙනවා. මේකට කියනවා නියුරෝන එකට වයර් වෙනවා. එකට ෆයර් වෙනවා කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ neurons that fire together wire together කියලා. මේක හරියට මෙහෙම හිතන්න. ඔබ යාළුවෙක් එක්ක කතා කරනවා නම් ඔබේ ඒ යාළුවා එක්ක වැඩිපුර කතා කරන්න ඔබේ යාළුකම වැඩි වෙනව නේද? ඒ වගේ තමයි ඔබගේ මොළය. ඔබ මොනවා හරි නැවත කරනකොට ඒකට අදාළ නියුරෝන ටික එකිනෙකට වැඩිපුර සම්බන්ධ වෙනවා. ගැට ගැහෙනවා කිව්වොත් හරි. ඊළඟට මතක තියාගන්න මේ නියුරෝන ජාල හැදෙන්නේ විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් කරා. ඒ කියන්නේ ඔබට මේ අත්දැකීම් ලැබෙනකොට හිතේ යම් සිතුවිල්ලක් ආවහම නැත්නම් යම් හැඟීමක් දැනුණහම ඔබගේ මොළයේ තියෙන නියුරෝන අතර විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් මේක ඔබට වැදගත් වෙන්නේ කොහොමද බලන්න. ඔබ යම් දෙයක් නැවත කරනවා නම් ඒ කියන්නේ එකම අත්දැකීම නැවත ලබා ගන්නවා නම් ඒකට අදාළ නියුරෝන ටික නැවත එකට ක්‍රියා කරනවා. මේක නිසා ඒ අත්දැකීම ඔබගේ මොළේ තව ශක්තිමත් තැන්පත් වෙනවා. උදාහරණයක් බලමු. ඔබ කාව හරි අලුතෙන් හමු වෙනවා කියලා හිතමු. පළවෙනි පාර හමු වුණාම ඔබගේ මොළේ ඒ පුද්ගලයා ගැන යම් තොරතුරු ටිකක් තැන්පත් වෙනවා. දැන් ඒ පුද්ගලයාව නැවත හමු වෙනකොට ඔහු ගැන තවත් තොරතුරු ඔබගේ මොළේ එකතු වෙනවා. ඔබගේ සම්බන්ධය වැඩි වෙන්න ඒ පුද්ගලයා ගැන තොරතුරු ඔබේ මොළේ තවත් ශක්තිමත් වෙනවා. මේ විදිහට තමයි අපි ඉගෙන ගන්න. අපි දකින, අහන, දැනෙන දේවල් අපේ මොළේ තැන්පත් වෙනවා. ඒව නැවත සිද්ධ වෙනකොට අපේ මොළේ ඒවා වඩාත් ශක්තිමත්ව මතක තියාගන්නවා. ඉතින් මතක තියාගන්න ඔබ මොනවා හරි ඉගෙන ගන්නකොට ඒක නැවත කරන එක වැදගත්. එතකොට ඒක ඔබගේ මොළේ හොඳට තැන්පත් වෙනවා. ඒක වෙන්න පුළුවන් පාඩමක්, ක්‍රීඩාවක්, නැත්නම් වෙන මොනවා හරි කුසලතාවයක්. නැවත කරනකොට ඔබට ඒක තවත් හොඳට පුරුදු වෙනවා. දැන් ඔබ මේ පොත කියවන ගෙන යනකොට මම නැවත එකම දේ කියනවා වගේ දැනේ. මට ඕන ඔබේ හිත ඇතුලේ අපේ මතකය ඉගෙනීම වගේ වැදගත් දේවල් ගැන ස්ථිර මතකයක් හදන්න. ඒ නිසා මම පියවර කරුණු ආයෙත් කියනවා. ඒ ගැන මට බනින්න එපා. අපි එකම දේ කියවන්න මතකයේ ශක්තිමත් වෙනවා. දේවල් කරන්න මතකයේ ශක්තිමත් වෙනවා. අපි දැන් බලමු අපි ඉගෙන ගන්න දේවල් අපේ හැසිරීම වෙනස් කරන්නේ කොහොමද කියලා. හිතන්න ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒක වෙන්න පුළුවන් අලුත් සිද්ධාන්තයක් නැත්නම් අලුත් අදහසක්. අපි අලුත් දේ ඔබේ මොළේ තැන්පත් වෙද්දී ඒක ඔබගේ හැසිරීමත් මොනියම් විදියකින් හරි වෙනස් කරනවා. උදාහරණයක් ගමු. ඔබ හිතන්න පරිසරය ආරක්ෂා කිරීම ගැන ඉගෙන ගත්තා කියලා.
දැන් ඔබ ඒ ගැන දන්නවා. මේ දැනුම ඔබගේ මොළයේ තියෙන නියුරෝන අතර සම්බන්ධතා හදලා තියෙනවා. ඉතින් මේ දැනුම නිසා ඔබේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. ඔබ ප්ලාස්ටික් බෑග් පාවිච්චි කරන එක අඩු කරන්න පුළුවන්. නැත්නම් කුණු වර්ග කරන්න පටන් ගන්න පුළුවන්. මේක තමයි ඉගෙනීම සහ හැසිරීම අතර තියෙන සම්බන්ධය. ඔබ යමක් ඉගෙන ගන්නකොට ඒක ඔබගේ මොළේ විතරක් නෙමෙයි. ඔබගේ ක්‍රියාකලාපයත් වෙනස් කරනවා. දැන් අපි තව පැත්තකට හැරෙමු. ඔබ කවදා හරි අහලා තියෙනවද ප්‍රතිවේගයක් ගැන? ඉංග්‍රීසියෙන් කියන්නේ රිෆ්ලෙක්ස් කියලා. මේක තමයි ඔබගේ ඇඟ ක්ෂණිකව දක්වන ප්‍රතිචාරය. උදාහරණයක් විදියට ඔබගේ කකුලට හදිස්සියේ යමක් ගෑවුනොත් ඔබගේ කකුල ඉබේට බිස්සෙනවා. මේක සිද්ධ වෙන්නේ ඔබ හිතන්නත් කලින්. අත ගින්දරට ලං වුණොත් වහාම ඉවතට ගන්නවා. මේ ප්‍රතිවේග ක්‍රියා කරන්නේ කොහොමද? මේවා ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ කොන්ද ඇතුලේ තියෙන සුෂුම්නාවේ. ඒ නිසා තමයි මේවා මේ තරම් ඉක්මනට සිද්ධ වෙන්නේ. මේකට ප්‍රතික ක්‍රියා කියලාත් කියනවා. සමහර ප්‍රතික ක්‍රියා විශේෂයෙන් චිත්ත වේගවලට අදාළව ඒවාට ප්‍රධාන මොළයේ කලාපත් සම්බන්ධ වෙනවා. මේ ප්‍රතික ක්‍රියාත් අපේ පරිණාමය හරහා ඉගෙනගත්ත දේවල්. මේවා අපිව ආරක්ෂා කරන්න උදව් වෙනවා. අපේ මුතුන් මිත්තන්ට මේ වගේ ඉක්මන් ප්‍රතිචාර ලැබුණේ නැත්නම් අපි මේ තරම් දුරට පරිණාමය වෙන්නේ නැහැ. ඔබගේ මොළේ හරි පුදුමාකාර යන්ත්‍රයක්. ඒක නිතරම ඉගෙන ගන්නවා, වෙනස් වෙනවා. ඔබ අලුත් දේවල් ඉගෙන ගන්නකොට, අත්දකින්නකොට ඔබගේ මොළේ ඇත්තටම වෙනස් වෙනවා. ඒ නිසා තමයි අධ්‍යාපනය මේ තරම් වැදගත් වෙන්නේ. හරි, අපි තව ටිකක් ඉස්සරහට යමු. අපේ මොළේ තියෙනවා නියුරෝන කියලා සෛල බිලියන 86ක් විතර. ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. මේ නිසා තමයි අපිට හිතන්න, මතක තියාගන්න, තීරණ ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම හිතන්න. ඔබ කඩදාසි බිලියන 86ක් එක පිට එක තිබ්බොත් ඒ කන්ද කිලෝමීටර් 4300ක් විතර උසයි. එවරස් කන්ද වගේ 483 ගුණයක්. ඔබගේ මොළේ තියෙන නියුරෝන ඔක්කොම දිග ඇරියොත් ඒක ඊටත් වඩා දිගයි. ඒ තරම් ගොඩක් නියුරෝන අපේ මොළේ තියෙනවා. ඒ කියන්නේ ඔබේ මොළේ තිබෙන නියුරෝන එකිනෙක පිටුපසින් තැබුවොත් ඒවා පෘථිවිය වටා කිහිප වටයක් ගොතන්න පුළුවන්. ඔබේ නියුරෝන ජාලය එච්චර විශාලයි. මේ නියුරෝන හැමතිස්සෙම එකිනෙකට පණිවිඩ යවනවා. ඔබ මේ පොත කියවද්දි ඔබගේ ඇඟේ අනිත් කොටස් ඔක්කොම පාලනය කරන්නත් මේ නියුරෝන වැඩ කරනවා. දැන් අපි හිතමු ලෝකයේ ඉන්න හරිම සාර්ථක මිනිසුන් ගැන. ව්‍යාපාරිකයෝ, නායකයෝ, සංගීතඥයෝ, දොස්තරලා, නොබෙල් ත්‍යාගලාභී. මේ අය සාර්ථක වෙන්න හේතු උනේ මොකද්ද? ඒ තමයි ඔවුන්ගේ මොළය. ඒ අයගේ මොළයත් ඔබගේ මොළයේ එක විදියක්. ඔවුන්ගේ මොළයේ බරත් එකයි. කිලෝග්‍රෑම් 1.4ක් විතර. සාර්ථක පුද්ගලයන්ගේ වගේම අනෙක් අයගේ මොළයේ බරත් ව්‍යුහයත් සමාන වුණත් බුද්ධිමය වෙනස්කම් ඇති වෙන්නේ ඔබේ මොළය භාවිතා කරන විදිය, පුහුණුව, අධ්‍යාපනය සහ අත්දැකීම් අනුවයි. ඔබගේ මොළයත් ඒ තරම්ම බලවත්. ඒකට පුදුමාකාර දේවල් කරන්න පුළුවන්. අපේ මොළය තමයි මිනිස්සු හදපු හැම පුදුම දෙයක්ම නිර්මාණය කළේ. ඒ නිසා තමයි මොළය දිගටම දියුණු වෙමින් තියෙන්නේ. ස්නායු විද්‍යාඥයෝ කියන්නේ මනස කියන්නේ වැඩ කරන මොළය කියලා. ඒ කියන්නේ මනස කියන්නේ මොළය කරන දේ. බිලියන 86ක් විතර නියුරෝන එකිනෙකා එක්ක වැඩ කරන නිසා මනසට පුළුවන් විවිධ රටා, අනුපිළිවෙල, සුසංයෝග නිර්මාණය කරන්න. අපට සිතීමට, මතක තබා ගැනීමට, තීරණ ගැනීමට හැකි වෙන්නේ නියුරෝන ගණන නිසා විතරක් නෙමෙයි. ඒවා කොතරම් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවද කියන එක මතයි. ඔබ යම් දෙයක් අලුතෙන් තේරුම් ගත්තනම්
එක සිද්ධාන්තයක් වෙන්න පුළුවන්. නැත්නම් නව අදහසක් වෙන්න පුළුවන්. ඒක ඔබගේ සිතීමේ මොලේ ඉගෙන ගත්තා නම් ඒකෙන් ඔබගේ හැසිරීම මොන විදිහකින් හරි වෙනස් වෙනවා. ඔබගේ සිතීමේ මොලේ ඇති නියුරෝන එකිනෙක ගැටීමෙන් ඔබ මනස තුළ සිතිවිල්ලක් නිර්මාණය කරනවා. ඒ රටාවක්. ඒ අත්දැකීම යලි යලි ඔබට ලැබීමෙන් ඒ ඉගෙනගත්ත දේ අවබෝධයක් බවට පරිවර්තනය වෙනවා. ඒක මුල්ම රටාවට වඩා සංකීර්ණයි. උදාහරණයක් විදියට කවුරු හරි අලුත් ගීතයක් ගායනා කරනවා නම් ඔබ ඒ ගීතේ රස විඳිනවා. ඒ අත්දැකීම ඔබට ලැබෙන විට ඔබගේ මනස තුළ නියුරෝන බන්ධනවල ඇතිවෙන විද්‍යුත් රසායනික ක්‍රියාව මගින් ඔබගේ මානසයේ ඒ සින්දුව තැන්පත් වෙනවා. ඒක එක වතාවක් ඇසූ පමණින් ඔබට මුළුමනින්ම මතක හිටින්නේ නෑ නේද? ඔව්, ආයෙත් ඒ ගීතය අහන්න ඕන. දැන් කලින් කියපු විද්‍යුත් රසායන ක්‍රියාවලියම ඔබේ මොලේ නියුරෝන සෛල තුළ ඇති වෙනවා. ඒකට වෙනත් අලුත් අත්දැකීම් එකතු වෙන්න පුළුවන්. දැන් ඔබගේ මනසේ ඇති වී තියෙන්නේ කලින් තිබුණට වඩා අලුත් තත්ත්වයක්. දැන් ඔබට ගීතයේ ඇතැම් කොටස් මතක තියෙනවා. ඔබ මීට කලින් ජීවිතයේ ලැබූ අත්දැකීම් වලට සාපේක්ෂව ඒ මතක තියා ගැනීම සාර්ථක වෙන්න පුළුවන්. අපි හිතමු ඒ ගීතයේ කියවෙනවා සීතල මල් වැස්ස යටින් හන්තාණයට හඳ එනවා. ඔබයි මමයි හඳපානේ හන්තාණයට කතා කරනවා. මෙහෙම ගීතයක් අපි ආස නෑ. හැබැයි මීට පෙර අහපු මේ වගේ සින්දුවක් අපේ මතකයේ තියෙනවා. ඒ හා සමාන ඉගෙනීමක් අප සතුව තියෙනවා. හන්තාණයට පායන සඳ ලස්සනයිද බලන්න. දැන් මේ ගීතයේ අත්දැකීම් වලට අදාළව සිදුවු විද්‍යුත් රසායනික ක්‍රියාවට සමාන ක්‍රියාවක් දැන් සිදු වෙනවා. අපි යලි යලිත් මේ ගීතය අහනවා. දැන් අපිට ඒ ගීතයේ පද මතක තියෙනවා. තනුව මූණන්න මතක තියෙනවා. නැවත නැවත එකම අත්දැකීම මොළයට ලැබීම තුලින් අපට අවබෝධයක් ලැබෙනවා. මෙසේ අප ඉගෙන ගන්නා සිද්ධාන්තයක්, දර්ශනයක්, අදහසක් ඔබගේ සිතුවිලි පද්ධතියේ වෙනසක් ඇති කරනවා. දැන් හිතන්න, ඔබගේ මොළයේ අලුත් අදහසක් ජනනය කරනවා. දැන් අපි තව පියවරක් ඉස්සරහට යමු. ඔබ අත්දැකීමක් මැද ඉන්න විට ඔබගේ පංචේන්ද්‍රයන් සියල්ලම පරිසරයට සංවේදී වෙනවා. පංචේන්ද්‍රයන් ඒවාට ලැබෙන පණිවිඩ අල්ලා ගන්න බලාගෙන ඉන්නවා. ඔබගේ හැට පේන දේ, කනට ඇහෙන දේ, හමට දැනෙන දේ, නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රසය, ඒ සියල්ලම ඔබ ලබන අත්දැකීම් අතර තොරතුරු විදිහට මොළයට sannivedana කරනවා. මේ තොරතුරු සියල්ල ඔබගේ මොළයට ක්ෂණිකව ගමන් කරද්දී නියුරෝන මත ඇතිවෙන ව්‍යාකූලත්වය වහාම වෙනස් කරමින් ඒවා රටාවකට සංවිධානය වීමට පටන් ගන්නවා. එසේ නියුරෝන ක්‍රියාත්මක වීමට පටන්ගත් සැනින් මොළය රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒ රසායනය අපි හඳුන්වනවා චිත්ත වේගයක්, නැත්නම් ඉමෝෂන් එකක් කියලා. ඉතින් දැන් අපි දන්නවා අත්දැකීම් අපේ මොළයේ සංවේදන මතකයට එන හැටි. ඒ වගේම ඒව කොහොමද අපේ මොළයේ තැන්පත් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා. දැන් අපි බලමු අපේ අත්දැකීම් වලින් සමහර ඒවා විතරක් මතක තියන්නේ නැහැ කියලා. මේකට හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අවධානය. අපිට හැමදේම මතක තියාගන්න බෑ. ඒ නිසා අපේ මොළය තෝරගන්නවා මොනවද මතක තියාගන්න කියලා. අපි වැඩි අවධානයක් යොමු කරන දේවල් තමයි වැඩිපුර මතක තියෙන්නේ. උදාහරණයක් විදියට ඔබගේ විභාග ප්‍රතිඵල දවස මතකයිද? ඔබ විවාහ නම් ඔබගේ සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන පළමු දවස මතකයිද? ඔබගේ ළඟම ඥාතියෙකු හෝ යහළුවෙකු මිය ගිය දවස, ඔබගේ ජීවිතයේ වටිනාම සිදුවීමක්, ජයග්‍රහණයක් සිදු වුණු දවස, මේවා හොඳට මතකයි නේද? ඒ මොකද? ඒ දවසේ ඔබට ලැබුණු අත්දැකීම් හරිම විශේෂයි. ඒ නිසා ඔබගේ මොළයේ ඒවට වැඩි අවධානයක් යොමු කළා.
ඒ නිසා ඒවා හොඳට මතක තිහිටියා. දෙවැනි කාරණය තමයි අපේ මොළය පුරුදු දේවල් වලට හුඟක් අවධානය යොමු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔබ පහුගිය සතියේ අඟහරුවාදා රැට කෑවේ මොනවද කියලාවත් මතකද? බොහෝ විට මතක නැතුව ඇති. ඒ මොකද? ඒක ඔබට පුරුදු දෙයක් නිසා. ඒකට ඔබේ මොළේ එච්චර අවධානයක් දුන්නේ නැහැ. ඔබ ඊයේ උදේ දත් නැන්දද? ඔබේ පිළිතුර ඔව්. ඒ පුරුද්ද ගැන මතකයේ මිස ඇත්තටම දත් නැතපු විදිහ මතක නිසා නෙමෙයි. තුන්වෙනි කාරණය තමයි අපේ මොළයට හැමදේම මතක තියාගන්න බැරි එක. හිතන්න අපි දවස පුරා දකින, අහන, දැනෙන හැම දෙයක්ම මතක තිබ්බා නම් මොකද වෙන්නේ? ඒක හරි කරදරයක් වෙයි නේද? ඒ නිසා අපේ මොළය තෝරගන්නවා මොනවද මතක තියාගන්නේ කියලා. ඒත් සමහර දේවල් අපිට හොඳට මතක තියෙනවා. ඒ මොකද? ඒවා අපේ මොළයට රසායනිකව සහ චිත්ත වේගී වෙනසක් ඇති කරපු නිසා. ඒ කියන්නේ ඒ අත්දැකීම් එක්ක අපේ මොළේ විශේෂ රසායනික ද්‍රව්‍ය නිකුත් වුණා. ඒවාට අපි කිව්වා චිත්ත වේග කියලා. දැන් බලන්න අපි කතා කරපු ගීතය ගැන. ඒකට ඔබ ආසයි නම් ඒක අහද්දි ඔබගේ මොළයේ විශේෂ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙනවා. ඒ නිසා ඒක ඔබට හොඳට මතක තියෙනවා. ඒත් ඔබ අකමැති ගීතයක් නම් ඒක ඔබට ඉක්මනට අමතක වෙනවා. අපි මේ සරලව කතා කළ දේ ගැන අපි ගැඹුරින් සොයාගන්න පියවරින් පියවර ඉස්සරහට යමු. හොඳ මතකයක් අපේ ජීවිතේට කොච්චර බලපානවද? ඇත්තට මේ ප්‍රශ්නයට අපිට උත්තර හොයාගන්න බැරිද? ඒ එච්චරට සංකීර්ණයි. හොඳ මතකයක් කියන්නේ ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වය. අධ්‍යාපනය. හොඳ මතකයක් තියෙන කෙනෙකුට පාඩම් කරන එක ලේසි. ඔවුන්ට ගුරුවරු කියන දේ හොඳට මතක හිටිනවා. පරීක්ෂණවලදී උත්තර ලියන්න පහසුයි. මේ නිසා ඔවුන්ගේ ලකුණු වැඩි වෙනවා. ඉගෙනීමේ සාර්ථකත්වය වැඩි වෙනවා. රැකියාවේදී හොඳ මතකයක් තියෙන අය වැඩිපුර සාර්ථක වෙනවා. ඔවුන්ට රැස්වීම් වල කතා කරපු දේවල් මතක තියෙනවා. ගනුදෙනුකරුවන්ගේ නම් මතක තියෙනවා. වැදගත් දත්ත මතක තියෙනවා. ඒ නිසා ඔවුන් වැඩිපුර උසස් වීම් ලබනවා. වැටුප් වැඩි වෙනවා. පුද්ගලික සම්බන්ධතා. හොඳ මතකයක් තියෙන අයට අනිත් අයගේ නම්, උපන්දින වගේ වැදගත් දේවල් මතක තියෙනවා. මේ නිසා ඔවුන්ගේ සම්බන්ධතා තව තවත් ශක්තිමත් වෙනවා. යාළුවෝ, පවුලේ අය එක්ක හොඳ සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. දෛනික ජීවිතේ හොඳ මතකයක් තියෙන අයට තමන්ගේ දවස හොඳට සැලසුම් කරගන්න පුළුවන්. ඔවුන්ට අතපසු වෙන වැඩ අඩුයි. ගෙදර දොරේ වැඩ, බිල් ගෙවීම්, හමුවීම් වගේ දේවල් වලට වෙලාවට කරගන්න පුළුවන්. නව කුසලතා ඉගෙනීම. හොඳ මතකයක් තියෙන අයට අලුත් දේවල් ඉගෙන ගන්න ලේසි. ඒ නිසා ඔවුන්ට භාෂා, සංගීතය, ක්‍රීඩා වගේ අලුත් දේවල් ඉගෙන ගන්න පහසුයි. මේක ඔවුන්ගේ ජීවිතයට වඩාත් සතුටක් එකතු කරනවා. ආත්ම විශ්වාසය. හොඳ මතකයක් තියෙන අය වැඩිපුර ආත්ම විශ්වාසයෙන් ඉන්නවා. මොකද ඔවුන්ට තමන්ගේ දැනුම ගැන විශ්වාසයක් තියෙනවා. මේ නිසා ඔවුන් අලුත් අභියෝගවලට මුහුණ දෙන්න බය නැහැ. මේ නිසා අපි හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඕන. ඇත්තටම සතුට කියන්නේ සමබර සෞඛ්‍යයක් පවත්වාගෙන යාම. මොකක්ද සමබර සෞඛ්‍යයක් කියන්නේ? ඒ කියන්නේ ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙන එක විතරක් නෙමෙයි. ශාරීරික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්මක් පවත්වාගෙන යාම. මේකට අපි කියනවා පූර්ණ සෞඛ්‍යයක් කියලා. අපි මේ පොතකින් කතා කරන්නේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මෙවලම් කිහිපයක් ගැන. හොඳ මතකයක් අපට සතුට දෙනවා. මේ විදිහට බැලුවහම හොඳ මතකයක් තියෙන එක අපේ ජීවිතේ හැම අංශයකටම බලපානව නේද? ඒ නිසා තමයි අපි කලින් කිව්වේ මතකයේ දියුණු කරගන්න ක්‍රම පුරුදු වෙන්න කියලා. ඒ කොහොමද කියලා අපි ඉදිරියේදී බලමු.